ඉතින් ඔයාලට මම රසම රස චූටි කෑමක් හැදුවා. ඉතින් බලමු අපි කොහොමද ඒක හදන්නේ කියලා. මුලින්ම බිත්තර 4ක් අරගෙන එක් සුදු මද කහමද වෙන් කරලා මම බීට් කරගත්තා. හොඳට අර පෙනෙනකම් හොඳට මම බීට් කරගත්තා. සීනි චුට්ටක් දාලා බීට් කරලා ඊට පස්සේ ඔන්න බලන්න ලස්සනට මගේ ස්විස් රෝල් එකට අවශ්‍ය විදියට ඒක ආවා. ඊට පස්සේ මම හිතුවා පැෂන් ෆෘට් ගෙඩියක් තිබ්බ ඉතින් ඒකෙන් ජෑම් එකක් හදාගන්න හොඳයි කියලා. ඉතින් ඒකත් හොඳට බෝයිල් කරගෙන ඒකත් ජෑම් එක මම හදාගත්තා. ජෑම් එකත් ලස්සනට මාව ලස්සන පාටට ඊට පස්සේ මම කරපු වැඩේ ඉතින් ඒකට ඇප්ලයි කරගත්තා. ඊට පස්සේ ඉතින් ඔය පේනවනේ චූටි රවුමක් ගියා. දැන් ඉතින් අලුත් අවුරුද්දත් එනවනේ ගෙදරට අවශ්‍ය කරන චූටි බාරු ටිකක් ගත්තා. මැටි පිඟන් ඔය වගේ දේවල් ටිකක් ගත්තා මම. අර චූටි කෝප්පේ හරිම ලස්සනයි. ඉතින් ඒකයි මට ඔයගොල්ලන්ට ඒක පෙන්වන්න හිතුනේ. ඉතින් ඊගාවට මම ගියා මම තවත් ආසම තැනකට. ඉතින් කොහෙද කියලා පේනවනේ ඔයාලට. හරිම ලස්සනයි. හරිම කාම් තැනක් මාව කාම් කරගන්න මම යන්නේ උතන්ට. මං හිතනවා ගොඩාක් ගෑනු ළමයි මේ බීච් එක දිහා බලලා ගොඩාක් මං දන්න තරමින් ගොඩක් විදියට කාම් වෙනවා. මොකද මගේ සහජ මිතුරියන් දෙදෙනාත් එහෙමයි. ඉතින් යාලටත් බීච් එකට ගියාම අර අපිට තියෙන ප්‍රශ්න මොනවාම හරි දෙයක් තියෙනවා නම් මං හිතනවා ඒවා කාම් ඩවුන් වෙනවා කියලා. ඉතින් මටත් ඒ වගේ තමයි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් මං ආයෙ එන්නම්. එහෙනම් එතකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන. බයි.